දැන් මම ඔයාලට පෙන්වන්න යන්නේ මගේ දෙලුම් වගාව. බලන්න මම දෙලුම් පැල හිටවල තියෙන තාලේ මම දෙලුම් පැල ඔක්කොම හිටවල තියෙන බාල්දි වල. මේ වගේ බාල්දියක් අරගෙන බාල්දියට කොම්පෝස්ට් පස් පුරවලා පොළොව බින්දලා පොළොවටත් කොම්පෝස්ට් පස් දාලා ඉවරලා කොම්පෝස්ට් එහෙම දාලා තමයි මේ බාල්දිය අඩිය කපලි වෙලා මේ ඔක්කොම හිටවල තියෙන. මේ බාල්දිය අඩිය නෑ. අඩිය නැතුව මේ බාල්දියට කපලා මේ දෙලුම් පැල මේවා රෙඩ් ලේඩි කියන දෙලුම් පැල වර්ගය මං ගෙඩියක් ගෙනල්ලි වෙලා ඇට පැල කරලි වෙලා දාලා තියෙන්නේ. දැන් මේකට අවුරුද්දක් වෙනවා මේ දෙලුම් පැල වලට අපාදු කරලා තියෙනවා. මේ දැන් වර්ධනය වෙනවා මේ ගස්. ඔක්කොම බාල්දි වල දාලා ඒ අතරතුර මේ ලුණු විලක් පැල වෙලා තියෙනවා දෙලුම් පැල අතර මේ ලුණු විල. මේවා හරි ඖෂධීය බේත් වර්ගයක්. මේ තියෙන මේ ලුණු විල මේක නම් දැන් ලුණු විල වල කාලේ ඉවරයි මං හිතන්නේ ඒවා දැන් ගලවන්න කියන්නේ දැන් මේ ඇට හැදිලි වෙලා වැටිලා ආයේ පැලවෙයි. දෙලුම් පැලයක් තියෙන එකේ තමයි ඒකත් හැදිලා තියෙන්නේ. දෙලුම් පැල ඔක්කොම හිටවල තියෙනවා බාල්දි වල. තේරුම් බාල්දි වල යට කපලා අඩිය කපලි කරලා දාලා තමයි මේ හදලා තියෙන දෙලුම් පැල. දෙලුම් කියන්නේ දීර්ඝ කාලීන භෝගයක්. මම මේ දෙලුම් හිටවල තියෙන මගේ පැෂන් වගාවේ තියෙන එක ඇතුළෙමයි. එතකොට පැෂන් අවුරුදු 5ක් වගේ යනකොට 5ක් විතර තමයි උපරිම අස්වැන්න ගන්න පුළුවන්. ඒ වෙනකොට දෙලුම් පැල ටික වර්ධනය වෙනවා. එතකොට මට දෙලුම් වලින් අස්වැන්න ගන්න පුළුවන්. ඒ අතරතුර තමයි තිබ්බට හිටවල තියෙන තිබ්බටු කෙටි තිබ්බටුත් තියෙන අවුරුදු 3-4ක් තිබ්බටු වලිනුත් අස්වැන්න ගන්න පුළුවන්. බලන්න මේ දෙලුම් ගහ හොඳට වර්ධනය වෙලා තියෙනවා. දැන් නම් මේකේ මුල් පොළොවට ගිහින් ඇති. මේ ගහ මම කප්පාදු කරේ නැහැ. අනික් ගස් නම් කප්පාදු කරා මේ ගහ කප්පාදු කරේ නැහැ මම. ඒක තිබ්බ බලන්න. මේ ගස් එක නම් මම මේ කප්පාදු කරලා දැන්ට මේ වතු දාලා වර්ධනය වෙනවා. මේ ගහ නම් පොඩ්ඩක් වර්ධනය මදි. පෝර අඩු ඇති. මේ ගහ හැම හොඳට වර්ධනය වෙලා තියෙනවා. මේ ඔක්කොම බකට් වල හිටවල තියෙනවා මම මේ දෙලුම් පැල. බලන්න මම මේ වගාව ඇතුලේ කොච්චර જાති හිටවල තියෙද කියලා මම උඩින් පැෂන් නැල්ල යවලා තියෙනවා. ඊට අමතරව තිබ්බට හිටවල තියෙනවා. තිබ්බට වලට අමතරව දෙලුම් හිටවල තියෙනවා. බලන්න මේ ඔක්කොටම අතර මොනවද හිටවල තියෙන්නේ කියලා. මේ ඔක්කොටම අමතරව හැමතැනම ගොටුකොළ වවලා තියෙනවා. මේ ඔක්කොම බේජ් ගොටුකොළ. මේවා වැල් යන්නේ මේ ගොටුකොළ වල. අතරින් පතරම මුගුණු යන්නක් තියෙනවා මට ගෙදරට කන්න ගන්න එහෙම මේ ඔක්කොම ගොටුකොළ මේවා ඉතින් මේ අපිට කන්න ගන්න ඒවට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් අපිට ගෙදර ප්‍රයෝජනෙට විකුණන්න කැමති දෙයක් කරගත හැකි අපිට මේවා හොඳ වසවිස නැතුව හොඳට හදන ගොටුකොළ මේවට කිසිම පෝරක් කනම්මනම් කියලා විශේෂයෙන් භාවිතා කරන්නේ නැහැ මම. බලන්න මේ දෙලුම් ගහත් හොඳට වර්ධනය වෙලා තියෙනවා.